හෙලෝ මොනවා කරන්නද ඉතින් මේක මම කරුමි කියලා මං හිත හදාගෙන ඉන්නවා. ඉවසනවා කියලා මෙහෙමත් ඉවසන්න පුළුවන් නම් මේ ඔව් ඉතින් මම්ම කරගත්ත දේවල් නේ. දැන් ඉතින් මම්ම කරගාගෙන ඉන්නවා. මොනවා කරන්නද? දුව චුට්ටක් ඉන්නම් මේ. අන්න කතා කරනවා මට. පොඩක් කොහොම ලයින් එකේ ඉන්නවා. ඇයි අම්මේ කතා කරේ? මේ ඉනෝ කනන් ඇවිල්ලා ඉන්නවා තේ ටිකක් හදාගෙන එන්න. අනේ අම්මේ නාගිට කියන්න පුළුවන්ද මම මේ කෝල් එකක ඉන්නේ. නාගි වැඩක් කියලා පේන්නේ නැද්ද? ගිහින් තේ ටිකක් හදාගෙන එන්න. හරි මං එන්න. පේනව නේද? අහුණනේ පේනවනේ. මම විවසගෙන ඉන්න ඇති මේවා. හරි අම්මට මම පස්සේ ගන්නම්කෝ. හරි මං තියන්නම් බුත්සන්නයි. දැන් ලීලි මොකද කියන්නේ අක්කේ? මොනවා කියන්නද? කිසිම උමනාවක් නැහැ. ගෑණිට උමනාවකුත් නැහැ, මිනිහට උමනාවකුත් නැහැ. මොකවත් කරගන්න බෑ කියනවද? මං කට කැඩෙනකන් කිව්වා අර දේවාලෙටවත් ගිහින් බලා ගන්නilla කියලා. ඒකටවත් යන්නේ නැහැ. දේවාල් පස්සේ ගිහින් වැඩක් නෑ ලෝට. අක්කා ඉන්නකෝ මං කියලා බලන්නම් පොඩ්ඩක්. කියලා බලන්නකෝ. අහයි දැන්. ආයේ මේ අපේ කෙස් බහුනේ මියාකලටයි. නෑ අපි නාකීනේ. උන්ට අපි නාකියෝ විතරයි. උන් තරුණ වයසේ ළම. වැඩක් නෑ කියලා. අක්කා. මෙන්න නැන්ද. දුව පොඩ්ඩක් කොහෙන් ඉඳගත්තා නම් මට මේ දුවත් එක්ක පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. ඇයි නැන්ද? දැන් මේ දුව මේ ළමයි එහෙම හදන්න අදහසක් නැද්ද? ඇයි නැන්ද එහෙම අහන්නේ? නෑ මම මේ අහන්නේ මේ ඉතින් ආර අක්කලත් එහෙම ආසයිනේ ළමේ කුරතල් බලන්න. ඉතින් ආසයිනේ. ඒකයි මම මේ අහන්නේ ළමෙක් නැත්තම් අපි මේ මොකක් හරි දෙයක් කරගන්නවත් නේද? අපිත් ආසයි ඉතින් තාම නෑ හැබැයි ඩොක්ටර්ස්ලා මේ පරීක්ෂණ වගේ කරලා තියෙන දැන් රිපෝට් මේ සතිය එනවා කිව්වා. ඒක බලලා තමයි කියන්න වෙන්නේ. මේ මම නිකමට අහන්නේ මේ දුවට එහෙම අර හදානේවත් එහෙම නැද්ද මේ දරුපල නෑ කියලා හරි මොකක් හරි එකක්. අපේ පුතාගේ හදානේ නම් තියෙනවා දරුපල සුබයි කියලා. මං හිතන්නේ අපේ කොල්ලගේ වැරද්දක් ඇති කියලා. කොහෙද ඉතින් අපේ උන්ට එපා කියද්දි මේ දේවල් කරගත්තේ. දැන් ඉතින් විඳවනවා දැන් ඉතින්. ඉතින් අනා කරන්නද? මම මේ නිකමට ඇහුවේ. නෑ එහෙම නෑ මගේ අදහනේ. හරි. මම මේ කියන්නේ මේ අර උඩහ දේවාලෙටවත් ගිහිල්ලා බාරයක්වත් උනා නම් නරකයිද? යන්න තියෙන හැමතැනම නම් ගියා ඉතින්.
තවත් ඉතින් යන්න දෙයක් නැහැ. අපි කෝකටත් ගිහින් බලන්නම්කෝ දේවාලට. මට නම් ওই වයස වෙද්දී ළමයි 3 දෙනෙක්ම හිටියා. නැත්නම් මට පොඩි වැඩක් තියෙනවා. මම පොඩ්ඩක් ගිහින් එන්න. හා පුතා ගිහින් වැඩක් කරගන්න. හා. දෙක්ක මං කියන දේ අහනවා. බලමුකෝ. මේ අක්කි මට වෙලාවකට මෙහෙමත් හිතනවා. කොහොමද? ඔය කෙල්ල ඒ කාලේ මොන හරි ළමයි කම්මෙන්නවත් ඉතලා කරගත්තත් දන්නේ. මම නිකන් කියන්නේ ඒ වුණාමත් ඔය ළමයි නැති වෙනව නේද? ඔව් ඉතින් අපි දන්නේ නෑනේ ඒ කාලේ මොනවා කරගෙනද කියන්නේ. දැන් ඉන්න කෙල්ලෝ පේනවනේ. කරගන්න දෙයක් නෑ. කොහොම හරි කවන්නේ මම මැරෙන්න කලින් මේ ගෙදර දරුවෙක් කඩනවා සද්ද වුණා නම් මට ඇති. හරි බය වෙන්න නැතුව ඉඳපන්කෝ. ඕකට අපි මොකක් හරි කරමු. මේ එහෙනම් මාත් ගිහින් එන්න. කියලා බලන්නකෝ මං අර කියපු දේ ගැන. පරිස්සමට ඵලයන් කුඹ. කොහෙද මේ උදේ පාන්දරම යන්න ලෑස්තිලා? අර ගිය සතියේ කරපු පරීක්ෂණ වල report ආවිල්ලලු. ඊ හවස කෝල් කරා අද ගන්න එන්න කියලා. මේ ටික ගන්න යන්නේ ඔන්න. ගිහින් එන්න. අදවත් හරියට දෙයක් අහගෙන එන්න ඕනේ ඈ. මට බෑ හැමදාම මේක කාගෙන් කුණු කතා අහගෙන ඉන්න. මගේ දරුවගේ නම්බුව නැති වෙන්නේ මේකේ. එහෙම නැත්තම් ගෙදරින් යන්න බලාගෙන මෙන්න. හරියම් මං ගිහින් එන්න. අම්මේ ආවද? මොකද කිව්වේ දොස්තර මහත්තයා? අම්මේ මං කිව්වනේ අම්මට මගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අයියාගේ. මොකක්? ඒක වෙන්න බෑ. මගේ කොල්ලගේ හදානේ තියෙනවා මගේ කොල්ලට දරුපල සුබයි කියලා. අම්මේ හදානේ තියෙන හැමදේම ඇත්ත වෙන්නේ නැහැ. කාලෙන් කාලට මිනිස්සුන්ගේ ග්‍රහපල වෙනස් වෙනවා. මං හිතන්නේ මගේ කොල්ලට දරුවෝ නැහැ කියලා. එහෙම වෙන්න බැරි නෑ අම්මේ. අම්මා මට කොච්චරනම් අපහාස කරාද? අම්මා විතරක් නම් කමක් නෑ. අම්මා මේ ගමේ හැමෝටම කියලා මට දරුවෝ නෑ කියලා මට කොච්චරනම් දේවල් කිව්වද අම්මා. මං ඒ හැමදේම ඉවසගෙන හිටියා. මිනිස්සු මට මොනවද නම් කිව්වේ අම්මේ. වඳ ගෑණි කිව්වා. මම මෝසලයි කිව්වා. අම්මා වුණත් එහෙම කිව්වා. අම්මේ තමන්ගේ දරුවා ගැන විතරක් හිතන්න එපා. මමත් කාගේ හරි දරුවෙක් නේද? මටත් ඒ වේදනාව දුක දැනෙනවා. දරුවෙක් නැහැ කියලා බනිද්දි ගෑණිට කොච්චර දුකක් දැනනවද කියලා අම්මට ඒක තේරෙන්නේ නැහැ අම්මේ. ඇත්ත. ගෑණියෙක්මයි තවත් ගෑණියෙක්ට අපහාස කරන්නේ. අම්මා මට යන්න කිව්වා නේද මේ ගෙදරින් යන්න බලාගෙන එන්න කියලා. මම යනවා අම්මේ. මම යනවා මේ ගෙදරින්. මට බෑ තවත් මේ ගෙදර මේ කතා අහගෙන ජීවත් වෙන්න. මට සමා වෙන්න අම්මට මෙහෙම කියන්න උනාට.